සුබ දවසක් සියලු දෙනාටම 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මේෂ ලග්න හිමියන්ගේ තුන්වන භාවයටත් 2025 මැයි 18 වන දින රාහු ග්‍රහයා මේෂ ලග්න හිමියන්ගේ 11 වන භාවයටත් ගෝචරයෙන් පැමිණුණා. එතකොට ගුරු ග්‍රහයා වසරක කාලයකුත් රාහු ග්‍රහයා වසර එකහමාරක කාලයකුත් එකම රාශියක් තුල රැඳී සිටින බැවින් මෙම ග්‍රහ ගෝචරය මෙකී කාල සීමාව පුරාවටම මේෂ ලග්න හිමියන්ට කුමන ආකාරයෙන්ද බලපෑම් කරන්න කියලා අපි විමසලා බලමු. එතකොට මේෂ ලග්න හිමියන්ගේ ධර්මස්ථානය වූ නවවැන්න හා වැයභාවය වන 12 වැන්න පාලනය කරනු ලබන ගුරු ග්‍රහයා ගෝචරයෙන් පැමිණෙන්නේ මේෂ ලග්න හිමියන්ගේ sannivedanaය ඒ වගේම බාල සොහයුරන් කෙටි ගමන් හා ධෛර්ය නිවේදනය කරනු ලබන තුන්වන භාවයට. ඒ වගේම රාහු ග්‍රහයා ගෝචරයෙන් මේෂ ලග්න හිමියන්ගේ 11 වෙන්නට පැමිණීම සිද්ධ වුණා. එතකොට රාහු ග්‍රහයා 11 වෙන්නේ සිටියේදී ගෝචර ගමනින් තුන්වන භාවයට පැමිණෙන ගුරු ග්‍රහයාට ස්වකීය දෘෂ්ටිය එල්ල කරනු ලබනවා. එතකොට මේෂ ලග්න හිමියන්ට මෙම කාල සීමාව තුල ලේඛන කටයුතු වල නියැලෙන අයට ඒ වගේම බ්ලොග් සටහන් කරුවන් හට යහපත් කාල සීමාවක් වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා ගේ වේගවත් ග්‍රහ ගෝචරය නිසා ඒ කියන්නේ ගුරු ග්‍රහයා මේ අවස්ථාවේදී අතිචාරී ආකාරයෙන් ස්වකීය සාමාන්‍ය වේගයේ ඉක්මවා වේගයෙන් ගෝචරයක් සිද්ධ කරනවා. එතකොට ඒ දේවලුත් එක්ක මේෂ ලග්න හිමියන් අලුත් දේවල් ඉගෙන ගැනීමට හදිසියේ ක්‍රියා කරන ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඔන්ලයින් මගින් සිදු කරන ගනුදෙනු වලදී වංචාවන්ට හසු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම තම සහෝදරයන් සමග පවත්නා සම්බන්ධතා වර්ධනය කර ගැනීමට වෙහෙස වෙන්න ඕන කාලයක්. ඒ වගේම ඕනවට වඩා පොරොන්දු ලබා දීමෙන් වැළකීලා ආවේගශීලී ගමන් බිමන් මගහරවාගෙන කටයුතු කළ යුතු කාලයක් වෙනවා. ඒ වගේම මේ කාල සීමාව විදේශ රටවල පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින මේෂ ලග්න හිමියන්ට එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි කාලයක් වනවා. ඒ වගේම නව සබත්තා ආරම්භ කිරීමටත් යහපත් කාල සීමාවක් හැටියට මේ හඳුනා ගන්න පුළුවන්.